නමෝ තස්ස කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි ပါဏာတိပါတာဝေရမဏီสิกขาပဒံ สมาธิยามิ อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิ กาเมสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิ มุสาวาทาเวรมณีสิกขาปดังสมาธิยามิ สุราเมรยมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิ อัปปมาเดนะสัมปาเดเต තථාගත බුදුරජාණන් වහන්සේට මගේ নমස්කාරය වේවා කියලා හැමෝම මේ කවි ලස්සනට කියමු. අහගෙන ඉඳලා හොඳට කියමු. සිව් මග සිව් පාල කල සිත් පුබෝදෝ අටලෝ දහමින් මනෝවාග පැහැදෝ ගයා මූලයේ දස මාරු පැරදෝ නමස්කාර වේවා බුදු සමිඳු
බවයේ වියවුලටම කළ පිළියම් වන පොත් කර දුන් සසරට විසඳුම් අනාගතය අප හට කළ සැලසුම් නමස්කාර වේවා සිරි සදහම් මග පෙන්වා දුන් හැමතෙම නිවන බස බුදු මතුරති සනසන සවන අරහත් දඩයෙන් සැලසුව සෙවන නමස්කාර වේවා සංඝ රුවන සාදු මොහොත අත් දෙක උකුලට අරගන්න මරණානුස්සතිය වඩන්න සැහැල්ලුවෙන් දෙනෙත් පියාගෙන නිහඬව ආවර්ජනා කරමු මං ආදරය කරන ලෝකය කොයි වෙලාවක හරි අතහැරලා දාලා යන්න වෙනවයි කියලා මොහොතක් මරණය ආවර්ජනා කරන්න අනියත ලෝකය බුදු හිමි දෙසුවේ ඒකය කෙනෙකෝ නැති සෝකය දැනෙන්නේ ඔහු මරුණු දාකය උපත බව දැන් වේ ජය ගොස මරුගේ නැන් වේ හද සසල ගැන් වේ දිනෙන් දින අප මරුට ලං වේ ඉපදීම සමගම මරණය රැගෙන එමි මම
ඉඩක් හැම කල්හිම සොයයි මරුවා මගේ ළඟ මැරෙන බව දැනගෙන ගත කළ යුතුය හැම දින මෙමා කළ පව පින තමා පරලොවට ගෙන යන නොමැත රැක වරණය ලැබගෙන මරුගේ සරණය මරණයේ මරණය කළොත් කළ හැක සසර තරණය මරණයේ මරණය කළොත් කළ හැක සසර තරණය साधु 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 सदहवत कारुणिक वासनावंत पिनवत्नी අද මේ නිවහනේ පුංචි වෙලාවක් වෙන් කළා දහම් හමුවක් පවත්වන්න දහම් දේශනාවකට සවන් දෙන්නට වෙන් කළ පින්බර වෙලාව මේ අද මේ නිවහනේ දහම් අනුශාසනාවක් සිදු කරන්නේ ඇයි කියන කාරණය බණහන්නාව කාටවත් අමුතුවෙන් මතක් කළ යුතුම නැහැ. පින් කරන අරමුණ පිළිබඳව අපි හැමෝම දන්නවා. මේ නිවහනේ මේ ඉදිරිපිට වාඩි වෙලා ඉන්න අම්මා ස්වාමි දියණිය හැටියට ශ්‍රීමති පීරිස් මහත්මිය අම්මාට එවැගේ ආදරණීය දුවනිවරු දෙපළ හංසිනී පීරිස් දියණිය මහේසිකා පීරිස් දියණිය
ගෙදර ඥාතීන් හැමදිනාටම මීට වසර දෙකකට කලින් හරිම දුක්බර දවසක්. ඒක අම්මාට වේදනාබර දවසක් වුණා. දරුවෝ දෙන්නට දුක පාළුවක් දැනුණ දවසක් වුණා. ඇයි? ගෙදර කවුරුවත් බලාපොරොත්තු නොවන වෙලාවක අම්මේ ආදරණීය ස්වාමි පුතණුවන් අම්මා එක්කලා දුකයි සැපයි බෙදා හදාගෙන ළඟ හිටිය සෙනෙහබර මහත්තයා අම්මව අතහැරලා ජීවිතෙන් වසර දෙකකට කලින් සමවර ගත්තා. හැබැයි අම්මගේ හදවතේ තාමත් ඒ සෙනෙහබර ස්වාමීත්වය ආදරණීය ස්වාමි පුතණුවන්ගේ ලැබුණ සෙනෙහස ඒක අම්මට අමතක වෙන්නේ නැහැ. අද හදවතයි අම්මා මේ අනුස්මරණය කරන්නේ. එනිසා දරුවෝ දෙන්නට සෙනෙහබර රත්තරන් තාත්තා කවදාවත් හදවතින් අමතක වෙන්නේ නැහැ. ආදරණීය පියතුමා. එනිසා දරුවන්ගේ හදවතේ තාත්තා හැමදාම ජීවමානයි. කවදාවත් තාත්තව පින් ඇති දරුවන්ගේ හදවතින් කාටවත් මරන්න බෑ. ඇයි? බොහෝ වෙලාවට පුතාලගේ ලෝකේ අම්මා වුණාට දූලගේ ලෝකේ තාත්තා නිසා. දූලගේ ලෝකේ තමයි තාත්තා. ඒ නිසා තාත්තගේ සෙනෙහස හැමදාමත් දූලට පූජනීයයි. ඒ නිසා තමයි අද අම්මා එක්කලා මේ ගුණවන්තකමට තාත්තගේ පින් දෙන්න කල්පනා කළේ. අම්මේ දරුවනේ ආදරණීය ඥාතීන් හැමදෙනාමත් එක්කලා අද අපි හදවත්වල පහල කරගන්න මේ උදාර පින් කුසල් අපි ප්‍රාර්ථනා කරමු. ආදරණීය ස්වාමී පුතණුවනේ සෙනෙහබර රත්තරන් තාත්තේ ආදරණීය මාමා සෙනෙහබර සහෝදර මහත්මා හොඳට ඥාතිකම් සිහි කරගෙන වසර දෙකකට කලින් දෙනෙත් පියාගත් බී නිමල් ජයන්ත පීරිස් මහත්මාණෙනි මෙපින් අනුමෝදන්ව සසර පින්බර ආත්මයක ඉපදේවා කියලා හොඳට සාදු කියන්න. අම්මා මතක් කරලා තියෙනවා
මිය ගිය අය බොහෝ දෙනෙක් සිහිපත් කරන්න ඒ අතරමල ගිය ඥාතීන් එක්කලා සති කිහිපයකට කලින් අපවත් වී වදාළ පොල්වත්තේ විමල රතන නායක හාමුදුරුවෝ සිහිපත් කරලා තියෙනවා අම්මා දරුවෝ හරි ආදරෙන් ලිංගතුව සලකපු ස්වාමින් වහන්සේ නම විමල රතන නායක හාමුදුරුවෝ එනිසා නායක හාමුදුරුවනේ ඔබ වහන්සේට මේ පින් කුසල් අනුමෝදන් වේවා කියලා සාදු කියමු. ආදරණීය ඥාතීන් තාත්තගේ අම්මගේ පරම්පරා දෙකේම මළගිය අය බොහෝ ඉන්නවා. ඒ අතර ජනදාස පීරිස් මහත්මයා, ලීලාවතී පීරිස් මහත්මිය, එවැගේම පියසේන පීරිස් මහත්මයා, ටෙස්ලින් පීරිස් මහත්මිය, ආදරණීය සහෝදරයා නන්දසිරි මහත්මයා, එවැගේම සෙනෙහබර මිත්‍රයා චින්තක පොන්සේකා මහත්මයා මේ මළගිය හැමදෙනාම ආදරණීය ස්වාමි පුතණුවන් එක්කලා දරුවනේ තාත්තා එක්කලා ධර්මාවබෝධය ලබත්වා කියලා හොඳට සාදු කියන්න. බණ දහම් අහන වෙලාව අනුශාසනාවට කාලය හරියටම පැයක් තියෙනවා. 7:00යි වෙලාව 8:00 වෙනකන් දේශනාවට කාලය තියෙනවා. එනිසා හොඳට සතිමත්ව මේ දහම් කතාව ශ්‍රවණය කරන්න. ධර්මයට හොඳට හිත තියාගන්න. මම කතා බහ කරන අතරේ අහන දෙයකට උත්තරයක් ඕන නිසා හොඳට දහම් කරුණු වලට අවධානයෙන් දේශනාව ශ්‍රවණය කරන්න. කතා කරන මාතෘකාව අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තියෙන සූත්‍රයක්. ඒකට පාලියෙන් කියන නම අනායෝ සූත්‍රය. පාලි වචනය. ඒකේ තේරුම තමයි ආයුෂ නැති වෙනවා කියන අර්ථය ඒ පාලි වචනේ තියෙන. ආයුෂ නැති වෙනවාය. එතකොට පාලි වචනය අනායු. සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන කාලයට කතා කරන වචනය තමයි පාලියෙන් කියනවා ඒ කාලයට නම. ජීවත් වෙන කාලයට කියන නම පාලියෙන් එනවා. ඒ එන වචනේ ඒක නෑ කියන එක තමයි මෙතන තියෙන නම. ඒ කියන්නේ අනායෝ කියලා කියන්නේ ආයුෂ නෑ. එහෙනම් ජීවත් වෙන කාලයට තියෙන වචනේ මොකද්ද පාලි?
ආයුසවල. අනායු කියලා කියන්නේ ආයුෂ නැති වෙන. ආයුෂවලට මොකද්ද වචන? පාලි වචනය එතනම තියෙනවා. ආයු පාලියෙන් ආයුෂවලට මොකද්ද කියන්නේ? ආයු. ඒ වචනේ තමයි ඔයාලා අපි සිංහල කරගෙන කතා කරන්නේ. හරි? දැන් අපි සිංහලෙන් කියන්නේ ආයුෂනේ. එතකොට පාලි වචනේ ආයු. ආයුෂ නෑ කියලා කියන්නේ අනායු. හරි? එතකොට මාත්‍රකාව තමයි සිංහලෙන් ආයුෂ නැති වෙන්නේ. සාමාන්‍යයෙන් ආයුෂ නැති වෙනවා කියලා කියන්න ඕනමනේ. ඒක නැති වෙනවා. දැන් ඔයාලට උනත් නැති වෙනවා කියලා කියන්න ඕනේ. එක කාලයක් ගෙවිලා නිකම්ම ඉවර වෙනවා. හරි? මෙතන උගන්වනවා ඉවර වෙලා යන ආයුෂ කවදාක හරි ඉවර වෙන්න කලින් ඉවර වෙන්න පුළුවන්. හරි? ඒ කියන්නේ හැමෝටම මැරෙන දවසක් තියෙනවානේ. ඔයාලට මට මැරෙන දවසක් තියෙනවා. මැරෙන දවසට කලින් මැරෙන්න පුළුවන්. හරි? සාමාන්‍යයෙන් එහෙම මැරෙන දවසට කලින් මැරෙනවා නම් අපි ඒකට කියන්නේ මොන මරණය කියලා? අකල් මරණය. මැරෙන දවසට කලින් මැරෙන එකට කියන්නේ මොකක්ද? අකල් මරණය. හරි? ඒ සිංහලෙන්නේ. ඒකට පාලියෙනොත් තියෙන වචන. අහලා තියෙනවා. හරියටම මැරෙන දවසට කලින් මැරෙන එකට බණවල උගන්වනවා පාලි වචන. කම්මක්කය මරණය කියලා කියන්නේ කර්ම ඉවර වෙලා. හරි? කම්මක්කය කියන්නේ මොකක් ඉවර වෙනවද? කර්මය. හැබැයි කර්මය කිව්ව ගමන් ඔයාලට මතක් වෙන්නේ පවුනේ. කර්මය කිව්ව ගමන් මතක් වෙන්නේ මොනවද? පවුනේ. පින් මතක් වෙන්නේ. කර්මය කියන්නේ පව් විතරක් නෙමෙයි, පිනටයි පවටයි දෙකටම කියන තනි නම. එතකොට කර්මය ඇවිල්ලා ගෙවිලා මැරෙනවයි කියන්නේ පව් ඇවිල්ලා මැරෙන්න පුළුවන්, පින් ඉවර වෙලා මැරෙන්න පුළුවන් දෙක. හැබැයි ඔයාලා බණවල ගොඩාක් අහන්නේ පව් ඉවර වෙලා මැරෙනවා කියලා විතරයි. හරි? ඔය කවුරුවත් පව් කරන්න ඕනම නෑ. හැබැයි පින් ඉවර වුණාම මැරෙන්න පුළුවන්. දැන් කවුරුවත් අපායට යන පව් කරන්නම ඕන නෑ. පින් ඉවර වුණාම නිකම්ම යන්න වෙනවා වද අපාය. පව් කරන්නම ඕනේ. හරි? ඒ කියන්නේ පින් ඉවර වුණාම යනවා. මෙහි අයත් යනවා, දිව්‍ය ලෝකයේ අයත් යනවා, අපායේ ඉන්න අයත් යනවා. දැන් අපායේ ඉන්න අයගේ පින් කරලාද එයාලා එහෙන් අයින් වෙන්නේ? නේ? මකුණා. පව් ඉවර වුණා. හරි?
ලෝකේ ඉන්න අය දිව්‍ය ලෝකෙන් අයින් වෙන්නේ පව් කරලා නෑ මකුණාද පින් ඉවරුණා ඒ තියාගන්නේ නෑ මෙහි ඉන්න අයටත් මෙහෙන් අයින් වෙන්න වෙනවා පව් කරන්න ඕනම නෑ මකුණාද පින් ඉවරුණා නැතේද කම්මක්ඛය කියලා කියන්නේ අන්න හරි නිතරම බණවලට අහන්නේ කම්මක්ඛය කියලා පව් විතර නෑ ඒකේ තව මොකද්ද තියෙන්නේ පින් කියන එක ඒකටයි අර කලින් මැරෙන එකට අකල් මරණය අකල් මරණයට තියෙනවා වෙනම වචනයක්. දැන් ඔයාලා මේ බණහන වෙලාවෙත් මැරෙනවනේ. මේ වාඩි වෙලා ඉන්න අය මේ වෙලාවෙ මක් වෙනවද? මැරෙනවනේ. හැම වෙලාවෙම මැරෙනවා. ඒ මැරෙන එකටත් තව වචනයක් තියෙනවා. ශනික මරණය ඔන්න නිතරම මැරෙන එකට කියන වචන. හරි? ශනික මරණය කියන්නේ අපි සිංහලෙන් කියන එක සිංහල වචනයක් නෙමෙයි ශනික කියන්නේ. ශනික කියන්නේ සංස්කෘත වචන. හරි? ඒකට පාලියෙන් කියන්නේ කනික මරණ. කයන මහපා දැන් ඔයාලා මේ බණහන වෙලාවෙත් මක් වෙනවද? මැරෙනවා. හැබැයි ඒ මරණය ප්‍රාණය නතර වෙන එක නෙමෙයි. දැන් කොයි වෙලාවක හරි ශ්වසනය නතර වෙනවා නම් ප්‍රාණය නිරුද්ධ වෙනවා නම් ඒ මැරෙන එක දන්නවනේ. හරි? දැන් මේ බණහන වෙලාවෙත් ශ්වසනය නවතින්න පුළුවන්. හරි? ඒ කියන්නේ ඕනම වෙලාවක ප්‍රාණය නතර වෙන්න පුළුවන්. එයි අපි ප්‍රාණීන්නේ. අපි ප්‍රාණීන් ප්‍රාණය නතර වෙන්න පුළුවන්. හරි? ශ්වසනය වැඩ කරන නිසා තමයි අපිට කියන්නේ ජීවියා කියලා. එයි ශ්වසනය කියන්නේ ජීවයනේ. එතකොට ජීවියාගේ ජීවය ඕනම වෙලාවක නවතින්න පුළුවන්. හරි? එතකොට පණ නතර වෙලා මැරෙන එක දන්නවා. හැබැයි හැම වෙලාවෙම මැරෙන එක එච්චර දන්නේ නැහැ. මේ පංචස්කන්ධයට අයිති මේ ස්කන්ධ අපි කියන්නේ ඔය සෛල කියලා. ඒවා හැම තප්පරයකම මක් වෙනවා. මැරෙනවා. හරි? ඒව කාලයක් මැරිලා ගියාම තමයි අපි කියන්නේ දැන් මක් වෙලා ගියද? නාකි වෙලා. ඒව මැරිලා. හරි? ඒ කියන්නේ අපි නාකි වෙනවා මොකක් මැරුණාම? සෛල. සෛල කිව්වේ යෞවනත්වය මැරුණාම අපි මක් වෙනවා? වයසට. හරි? හැබැයි ඒක පේන්නේ ටික කාලයක් ගියා. එකයි ඔය බණහන්න වාඩි වුණ කෙනා නෙමෙයිනේ නැගිටින්නේ. හරි? ඒ අර අදාළ කාලේ අපි දි รา පත්. වයසට. හරි? එතකොට ඒ මැරෙන එකට කිව්වේ පාලියෙන් කනික මරණ. දැන් මම මේ කියන්නේ අර දිනේ එන්න කලින් මැරෙන එකනේ.
දැන් ඔයාලටයි මටයි මැරෙන දවසක් තියෙනවා. ඒ කියන්නේ කල්ලිකුත් වෙන දවස. අපි හැමෝටම කල්ලිකුත් වෙන දවසක් තියෙනවනේ. ඒ කියන්නේ එක්ස්පයරි ඩේට් එකක් තියෙනවනේ. හරියටම එක්ස්පයර් ඩේට් එක එන්න කලින් එක්ස්පයර් වෙන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් ඔය එක්ස්පයර් ඩේට් එකක් දාලා තියෙනනේ කෑම පැකට් වල. දිනේ නරක වෙන දිනේ. හරි. හැබැයි නරක වෙන දිනේ ලබන වාසේ තියෙන්නේ සමහර කෑම ಜಾති තියෙනවනේ පැකට් එක මේ වාසේ නරක වෙලා. දෙකද කල්ලිකුත් වෙන දිනේට කලින් කල්ලිකුත් වෙනවා. අන්න ඒක තමයි අකල් කියලායි සිංහලෙන් කියන්නේ. ඒකට පාලියෙන් කියන වචනය උපච්ඡේදක මරණය. මොකද්ද වචනේ? උපච්ඡේදක. අන්න කලින් කල්ලිකුත් වීම වෙන්න පුළුවන්. හරි. හැබැයි ඔයාලයි මමයි ගොඩාක් වෙලාවට කලින් කල්ලිකුත් වෙලා මැරෙන අය. හරි. මාර්යා දන්නේ මාර්යා එනවා දන්නේ නැහැ. බනහන්න දෙන්නේ නැතිලුනේ මාරේ. හරි. දැන් ඔන්න කලින් කල්ලිකුත් වෙනවා දිනේට මෙහා. හැබැයි ඒක උගන්වන්නේ මේ ලෝකේ උගන්වන්නේ දේවල් විතරයි. ඒ කියන්නේ ද්‍රව්‍ය කෑම විතරයි. හැබැයි බුදුහාමුදුරුවෝ ගන්නනවා දේවල් වලට විතරක් නෙමෙයි කෙනාටත් කල්ලිකුත් වීම අයිති. හරි. ඒක ලෝකේ උගන්වනවා දිනෙත් දාලා කෑම ಜಾති හරි වෙන වෙන දේවල්. ඒ කියන්නේ everything විතරයි. හරි. හැබැයි බුදුහාමුදුරුවෝ ගන්නනවා everyone has expiry date. කෙනාටත් කල්ලිකුත් වෙන එක අයිති. ඒ කියන්නේ අපි. හරි. සාමාන්‍යයෙන් කොහොම කතා කළත් දැන් anybody everybody somebody මොන බොඩි කිව්වත් අන්තිමට බොඩිය මොකක්ද? अंतिम बॉडी डेथ बॉडी एवरीबॉडी किव्वाटे एनीबॉडी किव्वाटे समबॉडी किव्वाटे ने बॉडी अंतिम डेथ बॉडी देखा तो बॉडी अवसान मरण बॉडी अवसान मरण हरी एनिसा ඔය කලින් කල්ලිකුත් වෙන එකට මෙතන උගන්වන පාඩම. මේ ආයුෂ නැති වෙන කතාව. දැන් මම මේ පාලි වචන සිංහල තේරුම කියනකොට ඒවා හොඳට අහලා බලන්න මොකද්ද පාඩම කියන්නේ. කලින් මැරෙන්න පුළුවන් මෙන්න මේවා නිසා. හරි? ඔයාලා ඔක්කොම කියන්නේ පව්කල නිසා කියලානේ. මේක ඉගෙනගෙන බලන්නකො පවුද කියලා. හරි. ඔන්න පළවෙනි වචනය කාරණා පහක් තියෙන ආයුෂ කලින් ඉවර කරනවා. ඒ කියන්නේ අකාලේ මරණ. හරි? ඉන්න දෙන්නේ නැහැ. පළවෙනි
වචනේ පාලියෙන් කියනවා අසප්පායකාරී හෝති. දෙවනි වචනය සප්පායේ මත්තං න ජානාති. පළවෙනි එක සප්පාය, දෙවනි එක සප්පාය. අසප්පාය කියන එකේ තේරුම අහිත කරයිලු. දෙවනි එකේ තේරුම හිත කරයිලු. හැබැයි මත්තන්න ජානාති මාත්‍රාව දන්නේ නැති වුණොත් මැරෙනවාලු. බණ පොතේ තියෙන ওই වචන දෙක විතරයි. හරි? දැන් සමහර වෙලාවට ඔයාලා ඒක පෙරලගෙන කියෙව්වට ඔයාලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. එයි ආයුෂ ඉක්මනට නැති වෙනවලු. එකක් අහිත කරය, හිත කරය මාත්‍රාව දන්නේ නැති. හරි? සාමාන්‍යයෙන් මේ අහිත කරයි හිත කරයි කියලා කියන්නේ මොනවට වෙන්නේ? අහිත කරයිලු හිත කරයි. බෙහෙත් වලටත් එහෙම එකක් එනවනේ. සාමාන්‍ය ජීවත් වෙන අයට තියෙන ලෝකේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද? अंक एक पलवेनी में प्रश्न हाँ अन्नमाता को पलवेनी के दवाई बड़गिन ए निशा ओ नगराने बोलो कैम लोके तीन पलवेनी में प्रश्न दवाई आहार एक आहारा तीनों पाली हाँ एक नाम किंग सब्बे सत्ता आहार तिथिका एक नाम किंग पलवेनी प्रश्ने लोग देखा सत्व इंटे कैम ओनलु आहार है सामान्य जीवत नाय ඔය පාන්දර 4 ඉඳලා රෑ 10 වෙනකන් දුක් විඳින්නේ මොකක් වෙන්නේ? ඒකට උත්තරේ දෙන්න ඕන කොහොමද? බඩ වෙනුවෙන්. පාන්දර 4 ඉඳලා රෑ 10 වෙනකන් දුක් විඳින්නේ මොකක් වෙනුවෙන්? බඩ වෙනුවෙන්. देखा हरी ඒකයි ඔය ගොඩාක් ගෙවල් වල පින්කමක් තියෙනකොට අංක 1 බණ නෙවෙයිනේ අංක 1 බණ නෙවෙයි අංක 1 මොකක්ද කෑම හරි ඔය හැමතැනම අංක 1 කෑම සමහර තැන්වල අංක 2 अंक देख बीम और मेहनत अंक एकात ने अंक देखात ने हरी समारे तेंगवल अंक एक कैम अंक देख बीम हरी ओये समाहार ගෙවල් වල මහා පිරිත් පින්කමක් තිබුණොත් එහෙම පිරිත් පැන් කලයට කලින් වඩම්බනවා මොනවද? බීම. පිරිත් පැන් කලයට කලින් වඩම්බනවා. හරි? පැන් කියලා කියන්නත් හොඳ නැහැ නේ. වතුර කියන්න හොඳත් නැහැ නේ. මත් වතුර මත් පැන් මේ දෙකම හොඳ නැහැ. කියන්න තියෙන හොඳම වචන මොකක්ද? දැන් කතා කරන්නේ නැටුම් තෙල්
කියනවා ගත වචනේ නැටුම් දෙන්න. හරි? ඒ නිසා ගොඩක් තැන්වල කෑම එක, බීම දෙක, බන තුන. හරි? ඒ නිසා හරිනම් පින්කමක අංක 1 වෙන්න ඕන මොකක්ද? බන සංසාරය ගැන ඉගෙන ගන්න. කෑමනේ. හරි? ජීවිතේ සමහර අයගේ කෑමම අංක 1 වෙලානේ. කෑමම අංක 1. දැන් ඔයාලගෙන් මං අහනවා ඔයාලා කෑම කන්නේ මොකටද? මොකක්ද උත්තරේ? ජීවත් වෙන්න. ඊළඟට මං අහනවා ජීවත් වෙන්නේ ඇයි? දැන් කෑම කන්නේ ජීවත් වෙන්න කෑම ගන්න. දැකන එකට උත්තරේ කො? ජීවත් වෙන්න නම් කෑම කන්නේ හරි කෑම කන්නේ ජීවත් වෙන්න. හැමෝටම එහෙම හිතෙන්නේ. ගොඩක් අයට හිතෙන්නේ ජීවත් වෙන්නෙත් මං කරන්නද? කෑම කන්න. සමහර අය එහෙම මතක තියාගන්න කෑම කන්නේ ජීවත් වෙන්න උනාට ජීවත් වෙන්නේ කෑම වෙනුවෙන් නෙමෙයි. ඒ ඊට වඩා මනුස්සත්වයෙන් ගෙදරට ලෝකෙට කරන්න දෙයක් තියෙනවා. අන්න ඒකට ජීවත් වෙන්න. කෑමට නෙමෙයි. හරි? පේනවද බුදුහාඳුරන්ගේ පාඩම? එකවේ සමහර අය මැරුණාම මැරිච්ච අයගේ අත් දෙක හදලා එවන්නේ මල්ශාලාවෙන් කොතෙන්ද තියලා? මල්ශාලාවෙන් අත් දෙක තියලා එවන්නේ කොතෙන්ද? අපුඩ තියන්නේ? හරියම දැන තියලා එවනවා දැක්ක? බඩටනේ තියලා එවන්නේ. ඒ කියන්නේ මැරිච්ච කෙනත් අපිට උගන්වනවා මම මැරෙනකන් ජීවත් වුණේ මොකක් වෙනුවෙන්ද? බඩ වෙනුවෙන් පමණි. අන්න මලකඳ උගන්වන පාඩම. හරි? හැබැයි බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන කොට අත් දෙක තිබුණේ නෑ නේද? කොයිද තිබුණේ? එක අතක් සිරසේ අනිත් අත ඇඟ ස්පර්ශ වෙනවා. හරි? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාව ක්‍රමයට නමක් කියනවනේ. මොකද නම? සිංහ සෙයියාව කියන්නේ. සිංහ සෙයියාව. දැන් අපේ සිංහයා ඉන්නේ මොකද? අපේ සිංහයා දෙපොළක ඉන්න කොහෙද? ජාතික කොඩියේ තියෙනවා. බාර් එකේ තියෙනවා. දැන් අලුතින් හදලා තියෙන බාර් දැක්කේ නැද්ද? සිංහයා ලොකුවට හදලා තියෙන්නේ. හරි? ඉස්සර LED ලයිට් වලින් හදලා ඉන්නේ. සිංහයා අපේ බාර් එකේ තියෙනවා. ජාතික කොඩියේ. දැක්ක සිංහයා වෙච්ච. හරි? අන්න බලන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ඉරියව්ව සිංහ සෙයියා. දැක්කද? ඇයි අවුරුදු 45ක් ඔයාලටයි මටයි බණ කිව්ව කෙනා 45ම ජීවත් උනේ ඔළුව පාවිච්චි කරලා. බුදුහාමුදුරුවෝ ඔළුව පාවිච්චි කරලානේ ජීවත් වුනේ. ඒ නිසා ඔළුව පාවිච්චි කරලා ජීවත් වුණ කෙනාට ඔළුවට අත තියාගෙන මැරෙන්න පුළුවන්. අපිට බෑ. අපි
ජීවත් වෙලා තියෙන මොකක් පාවිච්චි කළා? බඩ. අපි ජීවත් වෙන්නේ මොකක් වෙනුවෙන්ද? බඩ වෙනුවෙන්. පේනවනේ. හරි? ඒ නිසා අර තියෙන පාලි වචන දෙක තියෙනවනේ අසප්පාය සප්පාය. ඔතන ඔය දෙවනි වචනේ දාලා බඩගිනි වෙලාවට සමහර අය සිංහල වාක්‍යයක් කියනවා. මොකද කියන්නේ? මොනවා හරි තිබුණා නම් හොඳයි. සප්පායම් වෙන්න දැක්කද පාලි වචන? හරි? දැන් සප්පායම් වෙන්න ඕන මොනවද? කෑමනේ. හරි? පේනවාද එතකොට අර අසප්පාය සප්පාය කියන වචන දෙකම යන්නේ කෑමත් එක්ක. හරි? එතකොට පළවෙනි එක අහිත කරයි කියන්නේ මොනවද? කෑම. හරි? කවුරු හරි කෙනෙක් අහිත කර ආහාර අනුභව කළාම මක් වෙන්න පුළුවන්? අකාලේ මැරෙනවා. පවුගල්ල නෙමෙයි හොඳේ. අහිතකර ආහාර අනුභව කළාම එයා මැරෙන දිනේට කලින් එයා මැරෙනවා. දැක්කද පාඩම? සාමාන්‍යයෙන් ආහාරයක් අහිතකර වෙන්නේ ඒ ආහාරේ මොනවද තියෙන්නේ? මොනවද? විස නේ? අපි නිතර කතා කරන්නේ වාස නේ? ඔන්න වාස විස. ඊළඟට වාස විස ඔක්කොම නිර්මාණය වෙන්නේ මොනවයි? රසායනික ද්‍රව්‍ය. හරි? දැන් මේ වාස විස ඔක්කොම හැදෙන්නේ මොනවයින්ද? රසායනික ද්‍රව්‍යනේ. දැන් ඔයාලා අනුභව කරන ආහාර වට්ටෝරුවේ හිතකරේව තියෙනවද? නේ? දැන් කනගොන කෑමවල හිතකර කෑම තියෙනවද? නේ? හරි? පේනවද? ඔයාලගේ මගේ ආයු කාලය ඉවර වෙන්න කලින් මෙහාට අරගෙන තියෙනවා. හරි? ඇයි ඒ කෑම කෑව ගම මරන්නේ? කෑව ගම මරනවා? නෑ. කොහොමද මරණයට අරගෙන යන්නේ? ටික ටික. කෑව ගම මරන්නේ කවුරුවත් නේ? ඒ බලන්නකෝ අහිතකර ආහාරනේ. දැන් ඔයාලයි මමයි උදේ හවස බොන කිරිපිටි වලින් ලැබෙන ඒවා තියෙනවනේ. රෝහලේ දැන්වීමක් දාලා බේත් ගන්න වාඩි වුණාම පේනවා. දැන්වීම දැක්කා යතොස්සනම. රෝහලේ තියනවා බේත් ගන්න වාඩි වෙලා ඉන්නකොට ඔහම දැන්වීමක් දාලා කිරිපිටි වලින් ලැබෙන ಜಾති අංක 21ක තියෙනවා. දැකලානේ? දැකලානේ? මං විතරයි රෝහල් ගිහින්. දැන්වීමේ තියෙනවා අංක 21ක් දාලා ලෙඩ 21ක නම්. මොනවයින්ද හම්බෙයි? ඔය උදේ හවස බොන කිරිපිටි. දැන් කිරිපිටි නැද්ද ගෙවල් ගාව කන්නේ? තියෙනවා. කිරිපිටි දීලා බොන්න ඕනේව නැද්ද ෆාමසි? දෙකම තියෙනවා. දැක්කද? කිරිපිටි තියෙනවා. කිරිපිටි නිසා හම්බ වෙන ලෙඩවලට බොන්නේවා ෆාමසි. දැක්කද? ෆාමසියේ කිරිපිටි තියෙනවා බොන්න ඕන බේතු දෙකම. පිනවල අපි දන්නේ නැහැ මේක රෝහලේ දාලා තියෙනවා. හරි?
අහිතකර ආහාර අනිත් ඒවා ගැන කවර කතා? හරි? දැන් ඔයාලට මතක නැතුව ඇති ඒ කාලේ මේ ටික කාලයකට කලින් සුදු පාට කිරිපිටි ඇඩ් එකට හිටිය සංගක්කාර කොකාකෝලා ඇඩ් එකට හිටිය මහේල ජයවර්ධන දෙන්නම එකතු වෙලා සල්ලි එකතු කරන්නේ රෝහලක් හදන්න. මතකද? මට නම් මතකයි. ඒ දෙන්නම හිටියා ඒ ඇඩ් එකට සල්ලි එකතු කළා අපේ රෝහලක් හදනවා. දැක්කද? හරි? දැන් මේ සති දෙකකට කලින් අපේක්ෂා රෝහලේ නාම ලේඛනයේ තිබුණේ පැය 75කට එක නමක් ලියාපදිංචි වෙනවා කියලා විතරයි. හරි? පැය 75කට එක නම. ගිය සති දෙකේ එයාලා නිවේදනය කළා රජයේ වෛද්‍ය අංශය දෛනිකව නාම ලේඛනයට එන නම් ගාන 105යි. දවසකට නම් කීයක් එනවද? දවසකට 105. කොහොමද? හරි? අකාලේ මරන්න අරගෙන යන හැටි බලන්න. මොන අහිතකර ආහාර කතාවේ තියෙන ආයුෂ අඩු කරන. හරි? කෑම ගැන විතරක් කතා කළොත් එල්ලි වෙනකන් කියන්න ඕන. කෑම විතර. හරි? පහුගිය මාස දෙකකට කලින් රජයෙන් හොයා ගන්නවා මේ චූටි දරු පැටවුන්ට දෙන කිරි බෝතලේ සූපුව තියෙන බෝතලේ පිළිකාකාරක සහිතයි. ඒක රජයෙන් හොයාගන්නේ දැන් මාස දෙකයි. දෙකයි. එතකොට ආහාර නෙමෙයි ආහාර දාලා තියෙන වාජනය හිත කරන්නේ කොහොමද? වාජනය. ඒ නිසා මේ සති දෙකකට කලින් නිවේදනය කළ රජය වාජන හොදන්න අරගන්න විම් කැටය පිළිකාකාරක සහිතයි. දැක්කද? දැන් ඔයාලා වාජන හොදන්න අරගන්න එක විම් කැටේ එයාලා දැන් නිවේදනය කරනවා පිළිකාකාරක සහිතයි. කෑම නෙමෙයි වාජනය නෙමෙයි වාජනේ හොදන්න තියෙන එකත් හොඳ නැහැ. පේනවද හිතකද? හිත කරයි කියලා හම්බ වෙන දේවල් හොයන්නවත්. හරි? කොච්චර පරිස්සම් වෙන්න වෙනවද? ඔයාලට ඔය පේන්න තියෙන එළවලු ලෑලි හිත කරේවනේ. පළතුරු ලෑලි හිත කරේවනේ. හරි? පේනවද අක්කර ගණන් වවණේ වේ ඔයාලා ඇවිදලත් නැහැ තාම. ඒවට දාන වස විස ඔයාලා දන්නේ නැහැ. හරි? ඔයාලා ඒව ඇවිදලා ආවනම් මේ වෙළඳපොලේ තියෙන කොමඩු ගෙඩියක්වත් ගෙදරට අරන් ඉන්නේ. ඒ තරම් අහිතකර. මම මේ කියන්නේ වේ ඇවිදලා දෙකලා බලලා කියන ඒවා මම. හරි? පිනවද එතකොට ඔය බුදුහාමුදුරු උගන්වන කතාව අහිතකර ආහාර ආයුෂ අතරමඟ නතර කරනවාලු ඉක්මනට මරනවාලු. මොන පළවෙනි පාඩම. හරි? ඒ කියන්නේ කෑම જાති විතරක් ඕන තරම් කතා කරන්න පුළුවන්. අහිතකර ඒවා අතර හිතකර එකක් අමාරුවෙන් හරි හොයාගෙන අනුභව කරන්න පුරුදු වෙන්න වෙනවා. එයි ආයුෂ එහාට යන්න ඕන. ඒ තියෙන්නේ මොහොත නැතිව. හරි? ඊළඟට දෙවැනි එක උගන්වනවා හිතකර වුණාට කමක් නැතිලෝ
හැබැයි මාත්‍රාව ඉක්මවා ගන්න එපා. ඒ කියන්නේ කෑම හොඳයි කියලා කෑම වැඩිපුර ගන්න ඉතියක් තියෙනවද? නෑ. සාමාන්‍යව අපේ කෑම පිඟානේ මාත්‍රා කතාවක් අපි දන්නේ. දැන් ඔයාලා අපි කන බොනේ මාත්‍රානේ. නේ? මාත්‍රාව නැහැ කියලා හොඳටම පේනවා ඒ දානෙකට බණකට ගියා. ඒක ඊට වඩා පේනවා මගුල් ගෙදරක ගියා. නිකන් මගුල් ගෙදර ආවයිගේ කෑම පිඟානේ මාත්‍රානේ. දැකලා ඇති? ඔයාලා නෑන්නේ අපි නෙවෙයි. හරි? සමහර වෙලාවට පිඟානට මාත්‍රාව ඇති. ඒ වුණාට කොහෙටද මදි? පිඟානට ඇති. මදි? හිතට මදි. හරි? පිඟානේ ඉඳ තියෙන්නේ කට්ලට් දෙකකට විතරයි. ඒ වුණාට හිතට ඕනේ කට්ලට් 4ක්. මදි? මාත්‍රා. ඒ නිසා තමයි ඔය දාන ගෙවල් වල, බණ ගෙවල් වල, මගුල් ගෙවල් වල මේසෙ තියෙන කෑම වලට සාපේක්ෂව කෑම ආයෙත් තියනවා කොතනද? අනුභව කළ කෑම වගේම කෑම තියෙනවා කොහෙද? ඩස්බින් එකේ. පේනවද මාත්‍රා වැඩිපුර ගත්තේ කොහෙද තියෙන්නේ? ඩස්බින් එකේ තියෙන්නේ. හරි? ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය නිතරම බණහන අයට කෑම වල මාත්‍රාවට ලස්සන වචනයක් උගන්වනවා. ඒක සිල් ගන්න අයට නම් නිතරම මතක් කරනවා. මොකක්ද? ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ උගන්වන්නේ. ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ මෙනෙහි කරනෝනේ ආවර්ජනනේ. අර කෑම වලට උගන්වන එක තමයි ආවර්ජන කරන්නේ. ඒක මතක් කරන්නේ අර වචනේ කියන්නේ. භෝජන මත්තඤ්ඤුතාව. මොකද වචනේ? භෝජන මත්තඤ්ඤුතාව ආහාරයෙහි පමණ දැන ගැනීම. හරි? ආහාරයේ මාත්‍රාව දැනගන්න. බැරි වෙලාවත් ඔය ආහාර මාත්‍රාව වැරදුනොත් තමයි අනිත් මාත්‍රාව වැඩිපුර ගන්නවා. අනිත් මාත්‍රාව මොකක්ද? බෙහෙත් වලින් ගන්න මාත්‍රාව. හරි? ඒ කියන්නේ ආහාර වල මාත්‍රාව අධිකව ගියාම සමහර වෙලාවට බෙහෙත් වලින් ගන්න ඕන මාත්‍රාව වේල් 3ටම වැටෙනවා. හරි? දැන් සමහර අම්මලා ඉන්න වේල් 3ටම බොන දවසේ පෙති ඔක්කොම ගාන පෙති 75යි. පෙති කීයද? 3 වේලට පෙති 75යි. දෙක. එහෙම මාත්‍රාව බෙහෙත් වලින් ගන්නයි ඉන්නේ. එයි ආහාර වල මාත්‍රාව ඉගෙනගෙන තිබුණේ. ඒ කාලේ බෙහෙත් බොනවා වගේ ආහාර අනුභව කළා නම් දැන් බත් කනවා වගේ බෙහෙත් බොන්න ඕන නැහැ. අපි බෙහෙත් බොන ප්‍රමාණයට බත් කෑවා නම් මාත්‍රාව තිබුණා නම් දැන් බත් කනවා වගේ බෙහෙත් බොන්න ඕන නැහැ. දෙකම මාත්‍රාව වරද. හරි? ඔය ආහාර වල මාත්‍රාව පුරුදු වෙන්න ඕනේ. හැබැයි හිත කරේ. දැන් ඔයාලා අහලා තියෙනෝනේ අර බත් වැඩිපුර කෑව රජ කෙනෙක් හිටියා. කවුද? කොසල් රජතුමා. කොච්චර බත් කෑවා?
නෑඹිලි 16යි. හරි? නෑඹිලි 16යි. 16 432ක් විතර තියෙනවා. එච්චර බත් කෑ. හරි? බත් කන වෙලාවේ ළඟ ඉන්න කෙනෙකුට බුදුහාමුදුරුවෝ ගාථාවක් ඉගෙනනවා කන හැම වෙලාවකම ළඟ ඉඳන් කියන. ඒ නැත්නම් මෙයා ඉගෙන ගන්නෑ. හරි? දැන් ගාථාවෙන් උගන්වන්නේ කෑමවල මාත්‍රාව. බලන්න බුදුරජාණන් වහන්සේගේ පාඩම අවුරුදු 2600කට කලින් මනෝජස්ස සදා සති මතෝ මත්තං ඥානතෝ ලද්ද භෝජනි. සදා හැමදා මනෝජස්ස මිනිසයා සති මතෝ සිහිය තියෙන මිනිසයා. බුදුහාමුදුරුවෝ කතා කරන්නේ මොන මිනිසයාද? සිහිය තියෙන කෙනා. හරි? සිහිය නැති අයට කතා කරන්නේ. වෙනවා. හැම වෙලාවෙම ඔයාලට උගන්වන්නේ බණහන කෙනා ඉන්නවන කොහොම කියලා. ඔව් සතිමත් වෙන. මේ දෛනික කාලසටහන ගෙවෙන්න ඕන කොහොමද? ඔව් සිහියෙන් සතිමත්. හරි? එනිසා හැමදාම සිහිය තියන මිනිසයා මත්තං ඥානතෝ මාත්‍රාව දැනගන්නවාලු ලද්ද භෝජනේ කෑමක ලැබුණා. හරි? එයා දන්නවලු කෑම පිටානේ මාත්‍රා. එතකොට මාත්‍රාව පමණට ගත්තාම තනු තස්ස භවಂತಿ ශරීරේ සැහැල්ලු වෙනවලු. කෑම ගත්තාම පමණට ඇඟමක් වෙනවා. සැහැල්ලු වෙනවා. හරි? තනු තස්ස භවಂತಿ ඇඟ සැහැල්ලු වෙනවයි කියලා කියන්නේ සනිකං ජීරති හැමින් දිරවනවා. හරි? හැමින් දිරවනවා කියලා කියන්නේ ආයුංච පාලයන්ති ආයුෂ පාලනය කරනවාය. දැක්කද? කෑම නිසා ආයුෂ පාලනය වෙනවා. ඒ කියන්නේ ආව ආයුෂ පාලනය කළමක් කරනවා. ටිකක් වැඩි කාලයක් ජීවත් කරනවා. මොනවද? හැබැයි මාත්‍රාවට අනුව ආහාරය අරගන්න ඕන. හරි? සාමාන්‍යයෙන් ඔය ගාථාව ඇත්තටම ගෙදර කෑම මේසිකාව තිබුණත් කමක්. මේ ගාථාවයි තේරුම. හැමදාම නැති වුණත් ඔය මගුල්ගේ දවසටවත් තියෙනවනම් හරි හොඳයි. තේරුමත් හරි? දානේ දවසට බණ දවසට වෙනම බැනර් එකක් හදන්න ඕන ගහලා තියෙනවා. ඒ ආහාරවල මාත්‍රාවනේ පාඩම. හරි? ඒ නිසා දැන් ඔයාලට තේරෙනවද මේ උගන්වන්නේ බුදුහාමුදුරුවෝ සෞඛ්‍ය පාඩම නෙමෙයි. දැන් ඇත්තටම මේ සෞඛ්‍ය නෙමෙයි. සෞඛ්‍ය. හරි? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ඇත්තටම වෙද මහත්ය නෙමෙයි. වෙද මහත්ය. බුදුහාමුදුරනේ වෙද මහත්යා කියලා කතා කරන්නේ මොන පොතේද? එමදාම ඔයා සත්හට වෙන බව දුකට වේදානං. කවුද කියන්නේ? ලෝවැඩ සගරාවේ වීදාගම මහමුදුර. හරි? බුදුරජාණන් වහන්සේ මේ සත්වයාට වෙන භව දුකට බේත් කරන වෙද මහත්යා. දෙකක්. මේ වෙද මහත්යා නෙමෙයි. ඒ වෙද මහත්යා ගැඹුරුයි. භව දුකට බේත් කරන කෙනෙක්.
ඇයි සංසාරේ ඉපදෙන ලෙඩේට හරි ඇයි ධර්මයේ උගන්වන්නේ සංසාර රෝගා මහ බය කියලා සංසාරේ ඉපදෙන ලෙඩේ ඒ තරම් හොඳ එකක් නෙමෙයි ඒක භයානකයි පේනවද බණ පොතේ එකම තැනකවත් නැහැ එක ආත්මයක ඉපදෙන එක හොඳයි කියලා. එකම තැනකවත් නැහැ. අඩුම ගානේ බුදු වෙන්නේ න ආත්මයවත් හොඳයි කියන්න ඕනනේ. එහෙමවත් කියන්නේ. හරි? බුදු වෙන්නේ න ආත්මය සැපයි කියන්න ඕනනේ. නෑ. ඉන්නතන සැපයි කියන්නේ නෑ. හැබැයි බුදු වුණාට පස්සේ බුදු වීම සැපයි කියලා කියනවා. දෙක. ඒ මේක ඒ තරම් දුකයි. ඒ බලන්න මේ පාඩම ඉගෙන ගන්න හම්බ වෙන්නේ ඔයාලට විතර. අනිත් ආගම්ම ලෝකෙ ඉන්නේ මේ සංසාරේ ගැන මැරෙන ඉපදෙන ලෝකෙ ගැන බනහන්නේ ඔයාලා. හරි? ඒ කියන්නේ කතෝලික පල්ලියට යන අයට හෙන්නේ නැහැ. ඉස්ලාම් පල්ලියට යන අයට හෙන්නේ නැහැ. ඔය උදේ හවස කෝවිලට යන අයට හෙන්නේ නැහැ. අනුම ගානේ අම්මා ගැන තාත්තා ගැනවත් ඇහින්නේ. දෙකද ඔයාලගේ වගේ පින. මේ මෙරිලා ඉපදෙන තැන ඉගෙන ගන්න ලැබුණ බණනේ. හරි? ඒ වෙන කිසිම ආගමක මේ මැරෙනවා කියන පාඩම අනිත්‍යයි කියන පාඩම උගන්වන්නේ. හරි? දැන් ඔයාලා පළවෙනි විනාඩි දෙක මරණය ගැන ආවර්ජනා කළේ මේ පැයම බණහනවට වඩා ඒ විනාඩි දෙක වටිනවා. ඒ අනිත්‍ය මෙනෙහි කළ මොහොත ඒ තරම් බලන්න. ඒකයි මං සිහි කළේ මේ මරණය කළොත් කළ හැක සසර තරණය. මරණය මරන්න ඕනේ සංසාරේ තරණය කරන්න. එන්නම් බෑ. එතකොට මරණය ඉගෙන ගන්න ඕනනේ. ඒ පාඩම ඉගෙන ගන්නේ නේද ඔබ? ඉගෙන ගන්න ඒක උගන්වන්නේ බුදුහාමුදුරු විතරයි. හරි? මරණය ගැන විතරක් නෙමෙයි මෙරිච්ච මලකඳ දිහා බලාගෙනත් නිවන් දකින්න පාඩමක් උගන්වනවානේ. හරි? මෙරිච්ච මලකඳ දිහා බලාගෙන රහත් වෙන පාඩමක් උගන්වනවානේ. මොකද්ද භාවනාව? मरणानुस्सतिय मरणानुस्सतिय वडन्न मरेन्न मोनने हरि ඔය අසුභ භාවනා වඩන්න මැරෙන්න ඕන නේ පිළිකුල් භාවනා වඩන්න මැරෙන්න ඕන නේ අනිත්‍ය වඩන්න මැරෙන්න ඕන නේ මේ පණ පිටින් ඉන්න කෙනෙක් දිහා බලාගෙන උනත් අනිත්‍ය වඩන්න පුළුවන්. ඕනම නම් අනිත්‍ය වඩන්න පිළිකුල් වඩන්න අසුභය වඩන්න කැමැතිම නම් පුළුවන් නෝනට මහත්ය දිහා බලාගෙන මහත්යට නෝන දිහා බලන්න. හැබැයි එහෙම වඩන්නේ අපි එච්චර දියුණුනේ. දැන් අනිත්‍ය වඩන්න බැරිද දෙන්නට දෙන්න දිහා බලන්න? බැරිද? පුළුවන්. මේ පේන්නම දිනේ අනිත්‍ය. හරි? ඕනම නෝනටයි මහත්යටයි දෙන්නටම අනිත්‍ය වඩන්න පුළුවන් මංගල ඡායාරූපේ අතටරක්. මේ ඉන්නේ අපි දෙන්න අත බං. වෙයිද? පුළුවන්. හැබැයි එහෙම වඩන්නේ. හරි? ඒ පේන කෙනෙක් ඉන්න කෙනෙක් දිහා බලාගෙන අපි වඩන්න යන්නේ නැහැ.
හැබැයි බුදුහාමුදුරුවෝ මල කඳම දිහා බලාගෙන හිතාදෙන පාඩමක් ඉගැන්නුවා. මානව ඉතිහාසයේ කිසිම ආගමක එහෙම පාඩම් නැහැ. මෙරිච් එකක් දිහා බලන්න. හරි? අන්න ඒක තමයි ඒ භාවනාවේ නම තමයි මතක් කළේ. මොකද කිව්වේ? නව සීවතිකය. හරි? සාමාන්‍ය මෙරිච්ච මලකඳ සති කීයකින් ඉවර වෙනවද? මලකඳේ කතාව සති කීය? සති 9යි. මෙරිච්ච මලකඳේ කතාව සති 9න් ඉවරයි. හරි? දැක්කද? සති 9. එච්චර යන්න ඕනෙත් නැහැ ඉතින් සමහර අය. හරි? එයි මේ මෙරිච්ච එක අන්තිමට ඇටකඩු ගොඩක් වෙන එකට මහා කාලයක් ඕනේ නේ. ඒක දිහා බලාගෙන නිවන් දකින්න පාඩම. කොයිද උගන්වන්නේ? බුදුහාමුදුරු විතරයි. පේනවද පාඩමේ ලස්සන? හරි? ඒ නිසා මම මේ මතක් කළේ ඔයාලයි මමයි පින්වන්තයි ඇයි බණ ඇහෙන එකම ආත්මය. වෙන තැන්වල පාඩම් ඇහෙන්නේ දැන් හරිමනම් අනිත්‍ය පාඩම ඉටිපන්දමක් දල්වන ආගමක උනත් උගන්වන්න පුළුවන්. උගන්වන්නේ උගන්වන්න පුළුවන්. දැන් ඔයාලට දැල් වෙන පහනෙන් උගන්වන්නේ අභිධර්මය පංචස්කන්ධයේ අනිත්‍ය දකින්න කියලා. හරි? ඔය බුදුහාමුදුරුවෝ ළඟ පහනක් දල්වන්න කියලා ගාථා නැහැ. හරි? මා ළඟ පහනක් පත්තු කරන්න කියලා ගාථා එහෙම නැහැ. හැබැයි ගාථාවක් තියෙනවා උලංඝමන තැනක පහනක් දල්වන්න. අපි මේ පහන දැන් දල්වන්නේ කොහෙද? බුදුහාමුදුරුවෝ. හරි? මට පහනක් ගේන්න කියලා ගාථා නැහැ. ඒකයි මම මේ කියන්නේ. ගාථාවක් තියෙනවා මරණානුස්සතියේ උලංඝමන තැන දල්වන්න දැල්ල දිහා බලාගෙන පංචස්කන්ධේ අනිත්‍ය වෙණි කරා. පේනවා? කවදාවත් අපි ඔය දල්වන පහන දල්වලා අනිත්‍ය වඩනවා නේ? අපේ කුසල වීර්යය දියුණු වෙන්නේ. හරි? පාරමිතාව පිරෙන්නේ නෑ. අපේ පාරමිතා හැම පිරෙන්නේ ඇයි වඩන්නේ? පේනවද? එහෙම වඩනවා නම් විතරයි කුසල බීජය ආත්මෙන් ආත්මෙට දියුණු වෙලා එයාට කොතනක හරි පහන් දැල්ල දිහා බලාගෙන ඉන්නකොට රහත් වෙන්න පුළුවන්. ඒකයි දැල්ල දිහා බලාගෙන ඉන්න වෙලාවේ රහත් වෙච්ච අය බණ පොතේ ඉන්නේ. ඇයි? කුසල බීජේ දියුණු කරලා ඉවරයි. හරි? වඩලා පුරුදු කරලා අභ්‍යාස කරලා කල්ප ගානක් දැන් පිරිලා. පේනවද? ඒකයි මං කියන්නේ පහන දැල්ලුවත් ඉටිපන්දම දල්වලත් අනිත්‍ය වඩන්න පුළුවන්. දැන් ඉටිපන්දම දල්වගෙන ඒක දිහා බලාගෙන මෙනෙහි කරන්න පුළුවන් මරණය. ආලෝකය ඉටිපවතින තුරුම වෙති ඉටිපන්දම ඉටිමෙන් ආයුෂද වෙති. අපදේසේ දිවි නිම කොට සසර යති සුළඟට හෝ අකලට වූ නිවිල යති. පුළුවන්. ආලෝකය ඉටිපවතින තුරුම වෙති. ආලෝකයේ තියෙන ඉටි තියෙනකන් විතරයි. අපි නැගිටලා ඉන්නේ පණ තියෙනකන් විතරයි. ඉටිපන්දම ඉටිමෙන් ආයුෂද වෙති. ඉටි කියන්නේ ගෙවෙන එක, ආයුෂ කියන්නේ ගෙවෙන එක.
දැක්කද පාඩ? කාටද අයිති ඉටිපන්දම අතේ තියෙන කෙනා? අපිට. හැබැයි නිවන වෙලාව දන්නේ නේ. සුළඟට හෝ අකලට හෝ නිවිලා යති. කොයි වෙලාවෙ නිවෙයිද දන්නේ? එක තෙල් ඉවර වෙනවා, එක තිරේ ඉවර වෙනවා, එක දැල්ල ඉවර වෙනවා. දන්නේ නේ කොහොමද? දෙකද මැරෙන්නේ. ඒ නිසා වෙන කිසිම ආගමක ඔය පාඩම උගන්වන්නේ නැහැ. පේනවාද මේ අහන බණවල වටිනාකම? හරි? බුදුරජාණන් වහන්සේ හම්බ වෙච්ච ආත්මේ මොන තරම් පින්වත්. අර සමහර අය උදේටත් පඳුරු දානවා, හවසටත් පඳුරු දානවා, කෝවිලට යනවා. පූසාරි මොනවද උගන්වන්නේ? හැබැයි සෙනග නැද්ද පිරිලා? සෙනග පිරිලා. උගන්වන්නේ අම්මගෙනම නේ. අඩුම ගානේ පඳුරු දාන අයට කතා කරලා උගන්වනවා නම් සල්ලි හම්බ කරන්නේ නැනේ. හරිද? උගන්වන්නේ පේනවද? පන්සලේ බණමඩුවේ මාසෙකට එක දවසක් උදේ 8 ඉඳලා හවස 5 වෙනකන් ඔය ඔක්කොම උගන්වනවා. මාසෙකට එක දවසක්. කවද? පොයේ දවස්. හරි? අම්මා ගැන කියනවා, තාත්තා ගැන කියනවා, සල්ලි හොයන හැටි කියනවා, හොයන සල්ලි පරිස්සම් කරන හැටි කියනවා, පරිස්සම් කරන සල්ලි ආයෝජනය කරන හැටි කියනවා. ඔක්කොම උගන්වනවා. හරි? සල්ලි විනාශ වෙන ධන විනාශ මුක 6ක් උගන්වනවා පන්සලේ. හැබැයි සල්ලි හොයන තාත්තලා බණමඩුවේ නෑ, පුතාලා. කාටද උගන්වන්නේ? ඔව් සල්ලි හොයන අය බණමඩුවේ නෑ. ඒ පාඩම වැඩන්නේ. හරි? බණමඩුව පිරෙන්නම ඉන්නවා. අම්මලා ඉන්නවා. ඊ අම්මලා ඔක්කොම හිට අනිද්ද මාරේ අරන් යන්නේ ඉන්නයි. බණවඩුව පිරීලා තියෙන්නේ කොහොමයිද? ඔව් ඔක්කොම වයසයි. මේ හිට අනිද්ද මාරේ අරන්. හරි? අපි උදේ 8 ඉඳලා 5 වෙනකම් උගන්වන පැය ස්වාමීන් වහන්සේලා ඇවිල්ලා. එක එක පාඩම්. හැමෝම උගන්වන එකම පාඩම නෙමෙයි. එක එක පාඩම් උගන්වනවා. හැබැයි හැමෝම අරගෙන යන්නේ එක එක පාඩම් ඉගෙනනවට එකව දැනගෙන. ඔක්කොම අය උගන්වලා අරන් යන්න හදන්නේ කොහෙද? එකම දැනගෙන. දැක්කද? හැබැයි පාඩම් ඉගෙන ගන්න ඉන්න අය ධර්මශාලාවේ එච්චරම හොඳයි නරක නේ. හරි? හැබැයි ගොඩාක් අය ඉන්නේ මහරයට අත වදන. නැත්නම් හවස දවල් දාණයෙන් පස්සේ එකෙන් පස්සේ ඉන්න අය සම්මා ස්ලීපින්. එකෙන් පස්සේ සම්මා ස්ලීපින් ඔක්කොම. බනනේ. හරි? එනිසා ඒකයි පන්සලේ බණමඩුවේ සෙනග නැහැ. හරි? පේනවනේ නේ? එනිසා මතක තියාගන්න මේ පාඩම් අහන්නේ ඔයාලයි මම. ඒ බුදුහාමුදුරුවෝ හම්බුනේ අපිට. හරි? එනිසා බුදුරජාණන් වහන්සේ ඔයාලගේ මගේ වෙද මහත්තයා. හරි? දැන් මේ උගන්වන්නේ සෞඛ්‍ය පාඩමනේ. දැන් ගොඩක් වෙලාවට ඔය සිංහල වෙද මහත්තයා බේත් දීලා ඔය මුලින් උගන්වන වචන දෙක එයා වෙන වචන දෙකකින් කියනවා බේත් දීලා. මොකක්ද වචන? අපත්‍ය පත්‍ය ඔන්න වචන දෙක. අර අසප්පාය සප්පායනේ. එයා කියන්නේ අපත්‍ය පත්‍ය දෙකයි.
ඒ කියන්නේ මේ අපත්‍ය ආහාර ගන්න එපාලු. පත්‍ය ආහාර ගත්තට කමන්නේ. හැබැයි වැඩිපුර ගන්න එපා. මාත්‍රාවට ගන්න. දෙක. ඒක සිංහල වේද මාත්‍ය කියනවානේ. හැබැයි ඉංග්‍රීසියෙන් බේද දෙන වේද මාත්‍ය ඒක කියන්නේ නේ. හැමෝම කියන්නේ නේ. සමහරු කියන හැමෝම නේ. දැන් අහිතකර ආහාර අනුභව කරන්න එපා. හිතකර ඒවා වැඩිපුර ගන්න එපා කියලා කියනවනේ හොඳයි. කියන්නේ පේනවද? හරි. ඒ නිසා ඇත්තටම ආයුෂ රැකෙන සෞඛ්‍ය පාන. හරි. පේනවද අවුරුදු 2600කට කලින් උගන්වලා තියෙනවා. හරි. ඒ නිසා ඒ තරම් බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න යන කෙනාව පරිස්සම් වෙන හැටි උගන්වනවා. එතනට යනකම් පරිස්සමට යන්න ඕන. ඒකයි මේ උගන්වන්නේ. හරි? එනිසා තුන්වෙනි කාරණය ඒ වචන දෙකටම උගන්වනවා අපරිණත බෝධි හෝති. කෑම කාලා දිරවල ඉවර වුණාම ආයි කෑම කෑවට කමක් නැතිලු. අන පාලි වචනේ තේරුම. අපරිණත බෝධි හෝති. කෑම කෑවාම ආයි කෑම ගන්න ඕනේ මක් වුණාට පස්සේ. දිරවල ඉවර වුණාම දැන් සාමාන්‍යයෙන් ඔයාලගේ මගේ කෑම වල දිරවන කතා නේද? අපේ කෑම වල දිරවන කතා තියෙනවද? එහෙම නේද? දැන් ප්‍රධාන කෑම වේලක් අනුභව කරලා ඉවර වුණාම තව මොනවා හරි කෑමක් කවුරු හරි දෙනකොට කවදාවත් අපි කියනවාද තාම අනුභව කළ කෑම දිරවලත් නැහැ ඒ නිසා මට එපා කියනවා. කියන්නේ හරි. ඒ නිසා දිරවන කතා නෑ. කෑම ලැබෙන්නේ කොයි වෙලාවෙද අපි අනුභව කරනවා. ලැබෙන ඕන වෙලාවක අපි කනවා. හරි. හැබැයි අනුභව කරන කෑම බැරි වෙලාවත් දිරවන්නේ නැති වුණොත් මක් වෙන්න උනොත් අකාලේ මැරෙන්න පුළුවන්. අන්න බේනල් පාඩ. සාමාන්‍යයෙන් ඔය කතාව දොස්තර